ප්‍රශ්න අංක 3. ආගමික ඉගැන්වීම් වල වෙනස් දෘෂ්ටිකෝණයම ආගම් අතර ඇති විශාලතම බාධකය වේ. එය එකඟතාවකට ගැනීම කිසිසේත් පහසු නොවේද? අපි සැබෑ හදවතින් එකඟතාවක් ඇති කර ගැනීමට කැමති නම් කිසියම් මාර්ගයක් විවෘත වනු ඇත. බියවිය යුත්තේ අපි දැඩි මතයකට බැඳී වෙනස්කමම අල්ලාගෙන එකිනෙකා විවේචනය කිරීමට උත්සාහ කරන විටය. එවිට එකඟතා සඳහා කිසිදු දොරටුවක් විවෘත නොවේ. උදාහරණයක් ලෙස බොහෝ ආගම් දෙවියන් වහන්සේ වන්දනා කරයි. නමුත් ප්‍රදේශානුව නාමය වෙනස්වීම නිසාම ආගම් එකිනෙකා පිළි නොගන්නා අවස්ථා ඇත. එය සැබවින්ම වේදනාකාරී කරුණකි. එතරම් කෙටි නාමයකින් දෙවියන් වහන්සේගේ මහත් උත්තරීතරත්වය කෙසේ ප්‍රකාශ කළ හැකිද? නාම වෙනස්වීමේ වැරද කුමක්ද? එකම අර්ථය නම් එය ප්‍රමාණවත් නොවේද? ආගම් අතර එකඟතා ආරම්භ කිරීම සඳහා දෙවියන් වහන්සේගේ නාමය ගැන ආගම් අධික බර නොදමනුවටයි අපි බලාපොරොත්තු වෙමු. නම වෙනස් වූවත් කමක් නැහැ. එය දෙවියන් වහන්සේ නම් ප්‍රමාණවත්ය.